මේකෙදී අපි දැකපු දෙයක් තමයි අපි තනියෙන් දියුණු වීම කියන දේ ලංකාවේ රටකට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපිට අර සර් කියපු දැන් හිගෙන්ස් කියපු කතාවම තමයි මාස 6ක් අනෙක් රටවල් ෆ්‍රීස් වෙලා ඉඳිද්දී අපි අවුරුද්ද පුරාම හොඳට ඉන්නවා. එතකොට අපේ අසාර්ථකත්වයේ තෝතැන්නත් මට නම් හිතෙන්නේ එතනම තමයි. මොකද අනිත් මාස 6 ඉන්න අර මිනිස්සු කරන දේ තමයි Tamanට සේව් කරගන්න එක. යමක් ඉතුරු කරගන්න එක සහ යමක් ගොඩනගා ගන්න එක. කුඹිය වගේ. එතකොට අනිත් මාස 6ට අපේ වගේ රටකට ඇවිල්ලා හරි ඉන්න නම් එයාට යම්කිසි ප්‍රාග්ධනයක් තියෙන්න ඕනේ. අපි කිසිදු එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි බය නැහැ. අපි බය නැහැ. බය වෙන්න ප්‍රශ්නකුත් නැහැ. දැන් කොවිඩ් සීසන් එකේ වේවා, ඉකොනොමික් ක්‍රයිසිස් එකේ වේවා අපි දැක්ක දෙයක් තමයි කිසිම ප්‍රශ්නයක් නැහැ. මුළු ලංකාවම නැති වුණත් කන්න බොන්න අඳින්න හොඳට තියෙනවා. මොකද අපිට කොලත්තක් ඇඳන් හිටියත් කාලා බීලා නිදා ගන්න පුළුවන් වපසරියක් රට ඇතුලේ තියෙනවා. රුපියලක්වත් වේදන් වෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් මාර්ග පද්ධතියක් ස්වභාව ධර්මය විසින් අපිට දීලා තියෙනවා. අන්න ඒක නිසා මේ කල්චර් එක ඇතුලේ අපිට කරන්න පුළුවන් දේ බොහෝමයක් තියෙනවා. ඉතින් මේකෙදී අපි ව්‍යවසායකයෙක් විදියට අපි තනි යුනිට් එකක් විදියට හැදුනොත් එහෙම අපිට ඒ ගම ඇතුලේ හරි ඒ නගරය ඇතුලේ හරි සීමා වෙන්න පුළුවන්. නමුත් අදාළ කරන සංස්කෘතියම ගොඩනගාගෙන අදාළ ව්‍යවසායකත්වයේ ඇතුලේ වටපිටාවේ තියෙන සියල්ල ගොඩනගාගෙන අපිට ආවොත් පමණයි මේ ව්‍යවසායකත්වයේ කියන කල්චර් එකෙන් මේ රටින් එළියට අපිට ගෙනියන්න පුළුවන්. මොකද උදාහරණයක් විදිහට ගන්න ගමක අපි අපේ ගමේ විතරක් හැදුනොත් අපේ ගම වටේ ඉන්න හොරු ටික වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව ඊර්ෂ්‍යාකාරව වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව ආර්ථික අතින් අහේනි අය වැඩි වෙන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ගන්න අපේ පාර. එතකොට දැන් අපි එන පාරගත්තොත් එහෙම පාර නැහැ. නගර පද්ධති යටිතල පහසුකම් සමහරක් වෙලාවට දිනු කරන්න ඕන තැන් දිනු වෙලා නැහැ. නමුත් මම රජයට නිතරම යෝජනා කරේ මට හිතනම් තව ව්‍යවසායකයෝ 30ක් මගේ ගමේ අපි සල්ලි දාලා මේ පාර හදා ගන්නවා ගවර්න්මන්ට් එකට බරක් නොවි. මොකද අපිට ගවර්න්මන්ට් එකෙන් කරනකම් බලන් ඉන්න වෙලාවක් නැහැ. මොකද ඊට වැඩිය අපිට ටයිම් එක සහ ඊට වැඩිය අපේ සම්පත් අපේ කාලේ වටිනාකම වැඩි අර පාරේ වැලියු එකට වැඩිය සමහරක් වෙලාවට. එතකොට අපි කල්පනා කරන දෙයක් තමයි ගමක් ඇතුලේ නැත්තම් නගරයක් ඇතුලේ රටක් විදියට අපි හැමෝටම ආර්ථික අතින් සහ සියලු අංශයන්ගෙන් සෞභාග්‍යමත් පැතිකඩක් අපි හදාගත්තොත් එහෙම අපේ රටේ තියෙන ප්‍රශ්න වලින් භාගයට භාගයක් ඉවර වෙනවා. දැන් අපි ගමේ ඇතුලේත් ඕකමයි කරන්නේ. ගම ඇතුලේ තියෙන සොර සතුරු බිය, ආර්ථික බිය, ඒ වගේම අධ්‍යාපනය අතින් ගත්තොත් අධ්‍යාපනයේ ලිමිට් වෙන හේතුව මොකක්ද? අධ්‍යාපනයේ ලිමිට් වෙන හේතුව තමයි අපි යම්කිසි සීමාවන්ට කොටු වීම. සීමාවන්ට කොටු වීමට හේතුව මොකද්ද? ෆයිනෑන්ෂියල් බැරියර්ස් තමයි ප්‍රධාන එක. එතකොට ඒ සියල්ලෙන් ඔබට යනවා මේ වගේ ව්‍යවසායකයෝ අපි ගම්මානයක් විදියට ව්‍යවසායකයෙක් විදියට අපි හදාගත්තොත් විශේෂයෙන්ම කාන්තාවෝ ව්‍යවසායගත නැඹුරු කරගත්තොත් අපිට පුළුවන් වෙනවා ඔවුන්ගේ දරු පරපුරේ ඉඳලා ඔවුන්ගේ මනස මෙතනින් මේ ෆ්‍රීස් වෙච්ච මනස විකසනය කරන්න. එතකොට එයාලට හිතෙනවා නෑ මං ඉරිසියා කරලා වැඩක් නෑ. මම නිකන් ඉඳලා වැඩක් නෑ. මම කීයක් හරි හම්බ කරන්න ඕනේ. දැන් එක්සැම්පල් එකක් ගන්නකො 92ක් කියලානේ දැන් කලින් කිව්වේ. එක්කෙනෙක් රුපියල් 10ක්. ඔය එක්කෙනෙක් රුපියල් 10ක් ඉපයුවොත් දවසකට. වැඩි වෙන රුපියල් 10ක් ඉපුණොත් ලක්ෂ කීයද? 920ක්. රුපියල් 100ක් ඉපුණොත් කීයද? එතකොට රටේ හොස්පිටල් එකක් හදන්න බැරිද එක දවසක රුපියල් 100කින් ආදායම වැඩි කරොත් රටේ ජාතික රෝහලක් තවත් නිර්මාණය කරන්න පුළුවන් ආදායමක් එන්නේ නැද්ද? රුපියල් 100කින්. ඒතකොට ඒ වගේ අපේ ගමේ පවුල් 519ක් තියෙනවා. අපි උත්සාහ කරනවා පවුල් 519කටම ආර්ථික මොඩල් එකක් හදන්න. ඒකට රජය උදව් කරත් නැතත් අපි ඒ දේ කරනවා. මොකද ව්‍යවසායකයෙක් විදියට වේවා අපි යම්කිසි වෙනත් දෙයක් වේවා ජොබ් එකක් කරා කියනකොට මම විශේෂඥ වෛද්‍යවරයෙක් කියනකොට නමුත් මම බලාපොරොත්තු වෙන්නේ මගේ පෞද්ගලික සතුට. එතකොට මම මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ මගේ පෞද්ගලික සතුට. එතකොට මගේ සතුට තියෙන්නේ ඇත්තටම මෙන්න මේ කියන ස්ට්‍රක්චර් එක ඇතුලේ නම් මේ සතුට අභිභවා යන්න නැත්නම් මේ සතුට මම ළඟා කරගන්න තමයි මම සියලු වැඩ කටයුතු කරන්නේ. ඒක නිසා මට ලෝකේ ඉන්න හොඳම ධනවතා වෙන්නවත් ලෝකේ ඉන්න හොඳම ප්‍රඥාව වෙන්නවත් ලොකු අවශ්‍යතාවයක් නැහැ. නමුත් මට අවශ්‍යතාවයක් තියෙනවා මේ ගම, මේ නගරය, මේ රටට මගෙන් දිය යුතු දායකත්වය ලබා දෙන්න. මොකද මට උගන්වලා තියෙන්නේ දැන් අවුරුදු මට 28යි. ඒතර මේ 28 පුරාවට මම සෑහෙන සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳලා තියෙනවා මේ රටේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය. ඔබ පොඩි බාධාවක් කරනවා. හොඳයි. මේ දුලාංජන මේ චරිත මේ ව්‍යවසායකත්ව ශාස්ත්‍රය තුල හරි අඩුයි. දැන් මෙතුමා ගැන මම වෙනම පරීක්ෂණයකුත් කරා ඇත්තටම රිසර්ච් පේපර් එකකුත්. මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් ස්පිරිචුවල් ඔන්ටර්ප්‍රිනර්ෂිප් කියලා. අපි මේකට කියනවා අධ්‍යාත්මික ව්‍යවසායකත්ව කියලා කියන්නේ.